ඉතින් අද අපි ගෙදරාවිනේ තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක ලංකාවේ මුදලින් පීස් එකකටවත් වඩා අඩු සුපිරිම ගේමින් කන්සෝල් එකක්. ඇත්තටම මේක සුපිරි වෙන්න එකම හේතුව තමයි මේකේ සාමාන්‍යයෙන් 2D ගේම් 500ක් තියෙනවා. සාමාන්‍යයෙන් සුපර් මාරියෝ, ඇන්ග්‍රි බර්ඩ්, තව එක ප්‍රසිද්ධ ගේම් ගොඩාක් තියෙනවා. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. බොක්ස් එකේ ලුක් එක තියෙන්නේ අපිට මේක 2980ක මුදල ලංකාවේ මුදලින් ගන්න පුළුවන්. මේකට හම්බ වෙනවා ගේමින් පෑඩ් එකක්, හයි කැපැසිටි බැටරියක්. අපිට මේක ඒ වගේම මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි අපිට මේක ටීවී එකකට කනෙක්ට් කරන්න පුළුවන්. තව HD ස්ක්‍රීන් එකක් හම්බ වෙනවා. අපිට මේකේ වර්ග 4ක් හම්බ වෙනවා. ඒක නම් ඩිසයින් එකත් එක්ක තමයි යන්නේ. මෙන්න මේ වගේ තමයි ඇතුලේ තියෙන ලුක් එක. මෙතනින් අපිට හම්බ වෙනවා ටීවී එකට ගන්න පුළුවන් පෝට් එක. ඊළඟට තව ඇඩැප්ටර් මේකෙන් තමයි අපිට charge කරන්නේ. arrow keys ටික හම්බ වෙනවා. තව rest එක තමයි මේ ටික තමයි තියෙන්නේ. අපි ඉතින් අපි මුලින්ම unbox කරලා බලමු. ඒ තියෙන බට් එක ගමු. මේ තමයි ගේමින් කන්සෝල් එකේ බැටරිය. මේක වොට් 3.7ක බැටරියක්. මේක කොට පැතින් දෙනවා. මේ තියෙන user menu එක. මේක ඇත්තටම චයිනා වල හදන එකක්. අපිට language දෙකෙන්ම මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙනවා TV එකට ගහන adapter එක. මේ තියෙන්නේ charging cable. අපි නම් මුලින්ම ගේමින් කන්සෝල් එක ගැන කතා කරමු. අපි මුලින්ම මේකේ බැටරිය දාගෙන ඉමු. අපිට මෙතන තමයි මේක ඕන් කරන්න තියෙන්නේ. අපිට මෙතන ලැන්ග්වේජ් එක තෝරන්න තියෙනවා. අපි ඉංග්‍රීසි තෝරගන්නකො. මෙතන තමයි මේ තියෙන්නේ සිලෙක්ට් බටන් එක. මේ තියෙන ස්ටාර්ට් බටන් එක. මේ තමයි අර සාමාන්‍යයෙන් අපි PS5 වල හම්බෙන ගේමින් කන්සෝල් එකේ තියෙන සාමාන්‍ය විදිය මේක තියෙනවා. තව තියෙනවා key arrows ටික. අපි මෙතන ස්ටාර්ට් දාලා අපිට මෙහෙම ගේම් ගහන්න පුළුවන්. මේකේ ඇත්තටම මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ගේම් 500ක් තියෙනවා. ඇත්තටම අපිට නිකන් ඉන්න වෙලාවට මේක ගහන්න සුපිරිම දැන් ඇත්තටම මේක පෝටබල් එකක්. අපිට ඕනම තැනකට මේක ගෙනියන්න පුළුවන්. අපි ගේම් එක ගහලා බලමු. හරි අපිට දැන් මෙතන ලොකු ගොඩාක් ගේම් ගහන්න පුළුවන්. අපිට ආයේ මේකෙන් එළියට යන්න ඕනේ. මෙන්න මේ බටන් එකේ පුරුම හරි. එහෙනම් අපිට ආයේ මුලින්ම හෝම් ස්ක්‍රීන් එකකින් ගම්ම වෙනවා. ගොඩාක් ගේම් තියෙනවා. දැන් සමහර ගේම් තියෙනවා සුපර් මාරියෝ, ඊටමත් ප්‍රසිද්ධයි. තව මෙතන ගේම් එකක් තියෙනවා කොන්ට්‍රා පෝස් කියලා. ඒක ඇත්තටම ගොඩාක් ප්‍රසිද්ධ එකක්. විශේෂම දෙයක් තමයි අපිට මෙතන සද්ද අඩු ගන්න වැඩි ගන්න පුළුවන්. තව මෙන්න මෙතන අපිට තියෙනවා ටීවී එක නේද ගන්න පුළුවන්. මේ දෙක අපි ටීවී එකට ගහනවා රතු පාටයි කහ පාටයි එක. අපිට මෙතෙන්ට මේක ටීවී එකට ගහගන්න පුළුවන්. එතකොට අපිට විදි දෙකක් තියෙනවා. අපිට පුළුවන් එක්ක කෙලින්ම සද්ද මේකෙම නැතුව අපිට මේකෙන් කන්ට්‍රෝල්ස් විතරක් කරලා අනිත් ඔක්කොම සවුන්ඩ් එකයි විෂුවල් එකයි දෙකම ටීවී එකෙන් ගන්න. තව පුළුවන් මේක මේ විදිහට වැඩ කරනකොට සවුන්ඩ් එක විෂුවල් එක දෙකම ටීවී එකෙන් ගන්න. අද එහෙනම් අපි මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඉතින් අපි ආයි සුපිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.